Now with Nuan. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන මගේ යාළුවෝ හැමෝටම. ඉතින් Now with Nuan මගේ YouTube channel එකෙන් මම අද ගේන්න යන්නේ අපේ දුව වෙනුවෙන් අපි පවත්වපු කිරියම්මා දානේ වැඩසටහන. කොහොමද අපි ඒකට ලෑස්ති වුනේ? එතකොට ඒක පැවැත්වුනේ කොහොමද? ඒ ගැන සියලු දේ කතා වෙන චූටි වීඩියෝ එකක් තමයි මම දැන් අප්ලෝඩ් කරන්න යන්නේ. ඉතින් බලන්න අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. දෙයක් එකතු කරගන්න තියෙනවා නම් ඒවත් එකතු කරගන්න. බලමු අපි කොහොමද අපේ වැඩසටහන සිද්ධ වුනේ කියලා. මේ ඉන්නේ අපේ චූටි දුව එයානා. ඉතින් අපේ එයානට මේ වීඩියෝ එක ගද්දි මාස 4යි. ඉතින් අපේ කිරියම්මා දානේ කැවිලි හදන වැඩේ ආරම්භ කරේ මෙන්න මේ විදිහට. මේ තලයට බදිනවා පේන්නේ දමයන්ති නැන්දා. මේ ඉන්නේ නිලු නැන්දා. දමයන්ති නැන්දට සියලු සහයෝගය දුන්න නිලු නැන්දා තමයි. කැවිලි හදන්න නම් මේගොල්ලෝ උපන් හපන්නෝ. එයාගේ දානේ වැඩ එයාම අධීක්ෂණය කරනවා. අපේ එයාන බබා. මේ ඉන්නේ අපේ හාමිනේ. දමයන්ති නැන්දා තලයට බැදලා මෙන්න මේ විදිහට ගත්ත මුං ඇට ටික බැද ගන්න. හැබැයි ඉතින් මටත් හිතුණා ඉල්ලම් පොඩ්ඩක් බදින්න. හැබැයි මම බැද්දන අඟුරු තමයි. මේ පොල් බිඳිල්ල නම් ලේසි නෑ. මොකද මේ කැවිලි ඔක්කොම හදාගන්න පොල් ගෙඩි 50කට වඩා යනවා. ඉතින් මේ පොල් ගෙඩි එකපාර බිඳින්නෙත් නෑ, එකපාර ගා ගන්නෙත් නෑ. කොටසින් කොටස මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට නිලුව නැන්ද මේ පොල් ටික ගාගත්තා. මේ පළවෙනි කැවිලි සෙට් එකට පොල් මිරික ගත්ත විදිහ. ඉතින් පළවෙනියටම හදපු කැවිලි වර්ගය තමයි මුං කැවුම්. ඔන්න මුං කැවුම් වල පිටි බෙද ගන්න විදිය. මුං ඇට ටිකක් බෙදලා ඉවරයි. ඔන්න පහළ තියෙනවා. තල ඇට ටිකත් ඔය විදිහට තමයි බෙදගෙන තියාගත්තේ. මේ මොකක්ද වෙන්නේ? සීනි උණු කරනවා. මේකට පොල් පැණිත් මොනවා හරි දැම්මා. තව මොනවද රහස් වට්ටෝරු ටිකකුත් දැම්මා. පැණි ටික නම් පදමට ඇවිල්ලා පේනව නේද? කැවුමේ රස මට තාම මතක් වෙනවා. දැන් බෙදගත්ත පිටි ටික මුං කැවුම් මිශ්‍රණය ගන්න මෙන්න මේ විදිහට පැණි වලට එකතු කර ගන්නවා. ඔන්න මේ තියෙන්නේ නම් කොකිස් මිශ්‍රණය. තෙල් තාච්චත් හොඳ ගානට පැහැර ගමන්. කොකිස් බාන්නත් වැඩ කටයුතු ඔක්කොම සූදානම්. කොකිස් ටික මේ විදිහට කිටියේ වැදෙනකොට අත දාලා එකක් දෙකක් කන්න හිතුණා. ඒත් බෑනේ. දුවගේ කිරියම්මා දානෙට ඉස්සෙල්ලා දෙවියන්ට අයින් කරන්න ඕන. ඒ හින්දා ඉතින් ඉවසගෙන දරාගෙන මේ විදිහට මාත් බලාගෙන හිටියා. යාළුවනේ දමයන්ති නැන්ද මේ කරන්නේ අර මුං කැවුම් මිශ්‍රණය අරගෙන කොටු කපුවට පස්සේ ඒ හුරන තැටිය සකසන එක. ඔන්න තලපේ තිබ්බා. පිටි ටිකක් දාලා රවුම් කරලා මෙන්න මේ විදිහට තලා ගත්තා. ලස්සන පොඩි රොටියක් වගේ වෙන්න අරන් දැකලා තියෙනවද ඕමි පැක් එකේ රුයිත? අන්නේ රුයිත කොටුව විදිහට තමයි මේකේ කොටුව කපා ගන්න. කොටුව කපා ගන්න කලින් මෙන්න මේ විදිහට ගානට පටි වෙන් කර ගන්නවා. දැක්කද? රුයිත කෑලි කැපෙනවා. කපා ගන්න කෑලි අර කලින් හදපු තැටිය මෙන්න මේ විදිහට අවුරනවා. මේ වගේ තැටි කීපයක්ම හදලා ඉවර කරගත්තා. මොකද කැවිලි ගොඩක්. ඔන්න එක තැටියක් සම්පූර්ණයි. මේ වගේම තවත් තැටි කීපයක් තිබ්බා. ඉතින් පුංචි යාන බබා එයාගේ අධීක්ෂණයේ සෙකන්ඩ් රවුන්ඩ් එක මේ විදිහට ගියා. රස මුං කැවුම්. මං කිව්වේ මට තාම රස මතක් වෙනවා මේ වීඩියෝස් දකිද්දී. මගේ මූණත් දාගන්න කොහොමද කීකේ කල්පනා කර කර ඉද්දි මෙන්න මේ හැඳිකව මිශ්‍රණය මට සෙට් වුණා. ඕගොල්ලන්ට කියන්න යාළුවනේ ෆස්ට් ටයිම් තමයි මමත් මේ හැඳිකවුම් හදන විදිහ දැක්කේ. මේ නැන්දලා නම් කරන්න පොඩි කප් එකකට වගේ ගන්නවා. ලිමිට් එකක් තියෙනවා. ඒක අරගෙන දාලා ඔන්න විදිහට පදම් කරලා ඒ තාච්චියෙන් ඊළඟ තාච්චියට දානවා. ඔය තාච්චි දෙකක මේ වැඩේ යනවා. අනිත් තැන් වලත් එහෙමද දන්නේ. කැවුමත් ටිකක් ලොකු. මේ තියෙන්නේ යාළුවනේ. මෙතන තියෙනවා මේ තාච්චියේ හැඳිකවුම්ම 4ක්. පහයි දැන් පහයි. මේ ඉන්නේ යාළුවනේ මගේ ආදරණීය නෝනාගේ අම්මයි තාත්තයි. ඉතින් එයාලගේ මිනිබිරිගේ දානෙට උදව් කරන ගමන් තමයි මේ. මේ ටික වෙනකොට ටිකක් රෑ වෙලා මේ ඊළඟ කැවිලි ටික හදන්න අර මං කිව්ව ඉතුරු පොල් ටික ගෑවෙන වෙලාව. ඔන්න හකුරු එහෙමත් කැපෙනවා. මෙන්න මේ විදිහට පොල් ටික ගාගත්තා.
මේ පේන තියෙන අර දෙයියන්ගේ ආහාරයක් වෙච්ච කිරියවලට දාන්න ඉන්න කචු මුත්තරම් පළම් වගේ ටික. මේ වෙද්දී අපේ පුංචි යන වොෂ් එකක් එහෙම දාලා අපේ පුංචිලත් එක්ක සතුටු සාමීචි යෙදෙන වෙලාව තමයි මේ. තාත්තට වෙලා චුට්ටක් කෑග ගහ ඉන්න ගමන් මේ. යාළුවනේ මේ තමයි මං අර කිව්ව දෙවියන්ගේ ආහාරයක් වෙච්ච කිරිය ආහාරය හදන්න ආරම්භ කරන අවස්ථාව. දැන් ඔක්කොම කලමනා ටික දාලා හැඳි ගන්න කලින් ලිපගිනි මොලවන්න තියෙනවා චාරිත්‍ර වගේ. දැන් මම කරන්නේ මේ කපුරු ටික පත්තු කරලා දෙවියන්ගෙන් අවසර ගන්න එක. ගන්න සොඳු දුම් මෙහෙම අල්ලනවා. ගොඩක් ගෞරවයෙන් සිදු කරන දෙයක්. එදා පොඩ්ඩක් වැස්සත් එක්ක එහා පැත්තේ බාන පොඩ්ඩක් රහි බින්දුවෙන් වැටෙන ඕගොල්ලන්ට පේනවා ඇති. මේ වැඩේ වෙනකොට රෑ 12ට කිට්ටු. මේ තියෙන අර හදාගත්ත කිරිය ටික හැලියෙන් බාන්න ඔන්න මෙන්න තියලා ඒක අපි සෙට් කරගන්න දාන මේසේ හදාගන්න විදිය. ඉටි රෙද්ද දාලා රීප්ප දාලා මේ විදියට පිළිවෙලට අපි හදාගෙන තියාගන්නවා. මේ වෙනකොට ඉතාම ආසන්නයි අර කිරිය මිශ්‍රණය හැලියෙන් බාන්න. මේ තවත් පදම් කරගන්න එක තමයි කරන්නේ. දැන් කජු මුත්තරම් පළම් වගේවා ඔක්කොම මේ වෙද්දී කිරිය මිශ්‍රණයට දාගෙන ඉවරයි. බලන්න තාම පදම් වෙනවා. ඒ අතරේ සිරිතක් විදිහට ගෙදර අයටත් පොඩ්ඩක් මේ මිශ්‍රණය හැඳි ගානකට අත ගහන්න දෙනවා. අපේ දුවවත් නිින්දෙන්ම අරගෙන ආවා. අම්මත් ටිකක් හැඳි ගෑවා, මමත් ටිකක් හැඳි ගෑවා. දුව නම් නිින්දෙන්මද කොහෙද හැඳි ගෑවේ. ඔන්න දැන් කිරිය මිශ්‍රණය හැදලා ඉවරයි. දැන් තියෙන්නේ මේසෙට තියලා මෙන්න මේ වගේ අතුර ගන්න. අතුර ගද්දි මේක කැට වෙන්න කලින් ඉතාම ඉක්මනින් පරිස්සමින් තමයි අතුර ගන්න ඕන. දැන් මේ නැන්දලා ඉතාම ඉක්මනින් මේක අතුර ගැනීම කටයුතු සිද්ධ කරා. දැන් ඔන්න අතුරගෙන අවසන්. මමත් ඉතින් රැට රෑ වෙලා මොකද කරේ මේ කෙහෙල් කොළ ටික අරගෙන සුද්ධ කරන්න පටන් ගත්තා. මොකද කෙහෙල් කොළ ගොඩාක් තැන්වලදී ඕන වෙනවා. හදලා ඉවර කරපු කිරිය කෑලි වලින් දෙවියන්ගේ කොටස අයින් කිරීම තමයි මේ සිද්ධ වෙන්නේ. අපේ සුජී පුංචි මාල පුංචි තමයි ඒ වැඩ කොටස සිද්ධ කළේ. මෙන්න මෙතනදි සිද්ධ වෙන්නේ දාණයට සහභාගී වෙන කිරියම්මාවරුන් සඳහා දෙන පිරිකර ලකලෑස්ති කරන එක. ඒකටත් අපේ පුංචිලා තමයි සහයෝගය ලබා දුන්නේ. ඔන්න යාළුවනේ මේ දැන් පේන්නේ අවසාන ආහාරයේ වෙච්ච කිරිබත් මේ සුඩ අතුරන ආකාරය. මේකත් අර විදිහටම අතුරලා කෑලි කපලා දෙවියන්ගේ කොටස මුලින්ම අයින් කරනවා. බලන්න කිරිබත හැදෙන වෙලා මේ වෙද්දි තරයටම 12යි. මෙතනින් පස්සේ කැවිලි වර්ග ඔක්කොම හැදිලා අවසానයි. අපි දැන් යන් කිරියම්මාවරුන්ගේ වැඩ කොටස කොහොමද උනේ කියලා බලන්න. ඔන්න ඉතින් අපේ දානය සඳහා සහභාගී වෙච්ච කිරියම්මාවරු 7 දෙනා පාන්දර 2 වගේ වෙනකොට මෙන්න මේ විදිහට අපේ නිවසට ආවා. ඔසරි පොටක්ගෙන කරට දමාගෙන සල්පොටකින් මිනි සසපවසාගෙන දලුමුර කරනුව අතකින් වරගෙන එන්නයි කිරියම් මාවරු සත්‍යෙම. ඉතින් මේ විදිහට විවිධ ස්තෝත්‍ර කියමින් නිවසට ඇතුළු වෙච්ච කිරියම්මාවරු පූජාසනයේ වැඩ කටයුතු වලට සහභාගී වුණේ මෙන්න මේ විදිහට. පහන් පත්තු කරලා සුවඳ දුම් මල්ලලා ඒ වගේම මල් මාලා පැලඳීමේ කටයුතු සිද්ධ කරලා මම අර මුලින්ම කිව්ව දෙවියන් බුදුන් වෙනුවෙන් වෙන් කරපු කැවිලි වර්ග ඊට පස්සේ පූජාසනයේට මේ විදිහට තමයි පිළිගන්නේ. පූජාසනයට කලින් ඒ වෙලේ නිවස ඇතුලේ සිටින හැමෝටම මේ කැවිලි වර්ග වෙනම පූජා භාණ්ඩ අත ගැස්වීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපේ හාමිනේ තමයි ඔන්න පහන් ටික මේ විදිහට පත්තු කරන්න මුල පිරුවේ. මේ පහන් පත්වෙනි දෙවියන් වෙනුවෙන් තමයි දැල් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මේ වෙලාවේ පේන්නේ අර මං කලින් කිව්ව කැවිලි වර්ග පූජා භාණ්ඩ ආදී ඒ වෙලේ නිවස ඇතුලේ ඉන්න කට්ටියට අත ගස්සමින් පූජාසනයට පිළිගන්වන අවස්ථාවයි.
මේ වෙනකොට පූජාසනයට පිළිගන්නට සියලු දේ පිළිගන්නවා අවසන්. මේ පවුලේ සෑම දිනාටම අනුකම්පා කර මේ සියලු දිනාටම අනුකම්පා කර මේ සීල පූජාවන් පිළිගන්නාසේක්වා. සම්මා සම්බුද්ධ නාමෝ යෝති ලෝකේ පච්චයාරෝ සනිතිගේ නම මුල් කරගෙන පාරුණා පිළිහිද පතාගෙන ඔප්පු කරනවා. මෙන්න මෙතනින් පස්සේ කිරියම්මාවරු මේ සෙත් කවි කියමින් තමන්ගේ ස්ථානවල අසුන් ගැන්මටයි මේ සූදානම් වෙන්නේ. අපි නම් හිතුව අපේ පුංචි දුව මේ වෙනකොට හොඳ නිින්දක ඉඳී කියලා. ඔය පේනවනේ නිින්ද හැට කිසි නිින්දක් නැහැ. පාන්දර 3ටත් කිට්ටුයි. එයා හැරලා. ඔන්න දැන් පටන් ගන්න යන්නේ ටිකක් වෙලාව ගත වෙන දෙයක්. මොකක්ද මේ? කිරියම්මාවරුන්ට දානේ පිළිගැන්වීම. මෙතන එකක් දෙකක් නෙවෙයි. මෙතන 10ක් 15ක් විතර එක එක ආහාර ද්‍රව්‍ය වගේම පිරිකර වර්ග පිළිගැන්වෙනවා. ඔන්න ඉස්සරලම පිළිගැන්වුනේ කිරිබත්. කිරිබත් කෑලි 7 බැගින් තමයි පිළිගැන්වෙන්නේ. මම හිතන්නේ හැම කැවිලි වර්ගයක්ම එහෙම තමයි. කිරිබත් කෑලි පිළිගන්නවද බලන්න ප්ලේට් එකට උඩින් කිරිබත් කෑලි වලට යටින් තියෙන තව චූටි කෙසෙල් කොළ වලින් චූටි පටියක් ඒකෙන් නැද්දාම ලස්සනට මහ කෙහෙල් කොළයට කිරිබත් ටික වැටෙනවා. අතින් අල්ලන්නෙත් නැහැ. මේ ක්‍රමය මම දැක්කෙත් එදා තමයි. ඔන්න ඉතින් මේ පේනවනේ තාම නැගිටලා මාම අතට වෙලා මොකද වෙන්නේ කියලා කැරකි බලනවා. දැන් පිළිගන්නනවා පේන්නේ කිරියා. අපි කිව්වේ දෙවියන්ගේ ආහාරයක් කියලා මේක. අපේ පැතිවලත් මේක මේ විදිහට හදනවා. අපේ පැති කිව්වේ මම කියන්නේ අනුරාධපුරේ. අපේ නම් අපේ පොඩ්ඩක් සුදු පාටයි. මේක පැණි දාන හින්දාද කොහෙද ගුරු පාටට තියෙන්නේ. කොහොම හරි මේ කිරියා දෙවියන්ගේ ආහාරයක්. ඔන්න දැන් පිළිගන්නන්නේ හැඳිකෙවුන්. අපේ සුජී පුංචි තමයි දැන් මේ හැඳිකෙවුන් පිළිගන්නමින් ඉන්නේ. ඊට පස්සේ අපේ අම්මා හකුරු බාගේ බැගින් කිරියම්මාරුන්ට පිළිගන්නමින් මේ ඉදිරියට එනවා. දැන් පිළිගන්නන්නේ කොකිස්. කොකිසුත් 7 බැගින් තමයි තියෙන්නේ. මාළ පුංචි තමයි කොකිස් ඔන්න කිරියම්මාරුන්ට පිළිගන්නමින් මේ ඉදිරියට එන්නේ. ඔන්න අපේ හාමිනේ මොනවද මේ පිළිගන්නන්නේ? වෙන මොනවත් නෙවෙයි. අර මුන් කැවුම්. රස මුන් කැවුම්. මේවත් 7 බැගින් තමයි පිළිගන්නවන්නේ. ඒත් එක්කම කෙසලුත් දානේ විදිහට පිළිගන්නවා. දැන් අපේ මේ හාමිනේ බෙදාගෙන ඉන්නේ බුලත් පිට. මේවට දුම්කොළ එහෙම දාන්නේ නැහැ. මම දුම්කොළත් එක්ක අරන් ඇවිල්ලා මට ආපහු යන්න ඕන දුම්කොළ අයින් කරගන්න. ඔන්න දැන් පිළිගන්නමින් ඉන්නේ රස පැණි බේරෙන අඹ. අඹත් ගෙඩිය බැගින් කිරියම්මවරු 7 දෙනාට පිළිගන්නනවා. දැන් පිළිගන්නවන්නේ තැඹිලි. අපේ අයියාගේ චූටි දුව තමයි මේ කිරියම්මවරුන්ට තැඹිලි පිළිගන්නමින් ඉදිරියට එන්නේ. ඔන්න ඉතින් මුළු වැඩසටහනම වීඩියෝ ගත කර හිටපු මට පහන් වලට කපුරු පෙති තියන්න අවස්ථාවක් උදා වුණා. ඒ අවස්ථාව තමයි මේ දැන් ඔබ දකින්නේ. මේ ඔබ දකින්නෙත් අප සූදානම් කරගත් පිළිගැන්වීම සඳහා තිබෙන පිරිකර වර්ගම තමයි. මේ කිරියම්මවරු 7 දෙනාට වියලි ආහාර විදිහට ලබා දෙන පිරිකර වර්ග 7ක්. යාළුවනේ ඔයගොල්ලෝ දැන් මේ දකින්නේ විශේෂ අවස්ථාවක්. මොකක්ද? කිරියම්මවරු ඉදිරියෙන් තියෙන මේ පහනෙන් තමයි අපි හැමෝටම මේ කිරියම්මවරු අවසානයේ සෙත් සාන්ති කරන්නේ. මේ තිරේ තමයි ඒ සඳහා යොදාගන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඉස්සරහට. ඔන්න මෙතනින් පස්සේ කිරියම්මවරු ස්තෝත්‍ර වැඩ ටික මේ විදිහට පටන් ගන්නවා.
ඊට පස්සේ කිරියම්මාවරුන්ට මේ වගේ ඔසු පැන් එකක් පිළියෙල කරලා දෙනවා. මේ හැමදේම වෙන්නේ පාන්දර. ඔන්න ඉතින් එයාන බබා මෙතන නම් ටිකක් නින්දට ගිහින්. මෙතනදි වෙන්නේ සෙත් කවි ටිකක් කියනවා අපේ පවුලේ අයට. එතන අපේ දුවත්, අපේ නෝනත්, මමත්, අපේ නෝනගේ අම්මත් කට්ටියම ඉන්නවා. මේවා එකක්වත් ඉවර වෙනකම් මේ උළුවස්සෙන් එහාට යන්න බෑ. මම දන්නේ නැතුව තා පොඩ්ඩක් වැරදිලා එළියට යන්න ගිහින් අඹත්තෙම පාරක් කනවා. ඔන්න ඉතින් අපේ සුරංගනාවේ මේ වෙද්දි ආපහු නැගිටලා. යාළුවනේ ඔයගොල්ලන්ට මේ පේන්නේ විශේෂ කාරණයක්. මේ තමයි කිරියම්ම දානේ වැඩ කටයුත්තෙන් හරි අඩක් වුණාට පස්සේ ගේ මැද ශාලේ කිරි විතරවීමේ සංස්කෘතික කොටසක් තියෙනවා. මම හිතන්නේ ශාස්ත්‍රීයත්වයේ තමයි මේකෙන් පෙන්눔 කරනවා ඇත්තේ මම හිතන විදිහට. දැන් මේ පේන්නේ මේ කිරියම්මාවරුන්ට පිළිගන්නුව දානේ රැගෙන යාමට පහසුව පිණිස මේ භාජන පිළිගැන්වීම. ඔන්න දැන් තමයි කිරියම්මාවරු පවුලේ හැමෝටම වෙන වෙනම ආශිර්වාද කරන්න පටන් ගන්න. අර මං මුලින් සඳහන් කෙරුව පහන, අන්නේ පහනේ තෙල්, ඒ වගේම තිරේ අතගාමින් බලන්න ඔලුවට අත තියමින් තමයි මෙන්න මේ ආශිර්වාදය කරන්නේ. ඔන්න අපේ යාන බබත් ආශිර්වාද ලබා ගන්නවා. අපේ හාමිනෙත් ආශිර්වාද ලබා ගන්නවා. ඕගොල්ලන්ට පේනවා ඇති. කිරියම්මාවරුන්ගේ නොමද ආදරේ අපේ යාන බබා මේ අවස්ථාවේදී ලබන බවත් මට නම් පේනවා. සිරිසුරු ඒ රාජ්‍යතාවල පෙරකල අකුසල කර්ම බල වේගවල් ඇස්වා කටවා වූවා සීලම දෝෂාන්ත කාර්මාලාවල් මෙවලේ පටන් දසා දුරු කර සිතක් සාන්තියක් යහපතක් මුලා කරමින් සේවා මේ දුගේ ශරීර ස්කන්ධයේ තිබෙනා වූ ආපිසෙන් දෙමින් හදවත තිබෙනා වූ රෝගාබාධයන් වලින් මිදී නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආයු වර්ණ සැප බල ප්‍රඥා දීර්ඝායුෂ අභිවර්ධනය වේවා උතුම් සිද්ධපත් දේව ස්වාමීන් වහන්සේ වහන්සේ දිව්‍ය සල්ුවෙන් පවන් සලන්නේ දක්වා ආරක්ෂා කර දෙනසේක්වා ජයෝ මුනින්දස්ස සුඛෝනි මුලේ අවසිකාරස්සකාර නිරුක්ඛ සින්දේවකනාථ සන්නායේ තේන සච්චේ ජය සුඛියම් බුද්ධේ චදම්මේ චන්දේ කරායම් මානේ භවත් සතරාය යොස්වි විආයෝ වදවම් සබ්බ මංගලං අන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුඛීවා මේ පේන්නේ කිරියම්මා දානේ අවසාන අංගය. ඉතින් පවුලේ හැමෝටම අනිකුත් කිරියම්මාවරුන්ටත් කිරියම්මාවරුන්ගේ ප්‍රධාන මාතාව විසින් පත්තිනි සලඹද අතේ ඇතිව ආශිර්වාද කරන ආකාරය තමයි මේ දැන් අපිට පේන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට චාරිත්‍ර වාරිත්‍ර අවසන් කරමින් ප්‍රධාන මාතාව විසින් පත්තිනි මෑණියන්ගේ පිළිරුවද රැගෙන උළුවස්ස ගාවට ඇවිල්ලා මෙහෙම අවසාන පිළිවෙත් සිදු කොට පිටුපස නොහැරි එළියට යනකම්ම යනවා.
ඒ අවස්ථාව තමා මේ. ඉතින් මේ විදිහට අපේ කිරියම්මා දානය වැඩ කටයුතු අවසන් වුණා. ඉතින් නැවත මේ වගේම වීඩියෝ එකකින් Now with Nuwan YouTube channel එක ඔස්සේ මම එනවා ඔබ හමුවට. ඉතින් ඔබ හැමතෙම සුබ දවසක්. ඉතින් මගේ යාළුවනේ ෆුල් වීඩියෝ එක බලන්න යන්න මගේ YouTube channel එකට. ගිහලා නිකන් ඉන්න එපා, subscribe කරන්න. ඒ වගේම link එක තියෙනවා උඩිනුයි comment section එකේ දෙකේම දාලා තියෙනවා. ඉතින් නැවතත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබ සැමට ජයම වේවා.